10 වසරින් යාළු වුණා. A-levels කරනකම් ඒ ආදර කතාව කන්ටිනියු තියාගෙන හිටියා. A-levels ඉවර වෙලා රිෂාල්ට ඇවිල්ලා ටික කාලයක් යනකොට අපි බැරි කරා. එයාට මම ගොඩක් ආදරේ කරා. ඒක ආදරේද ආශාවද මට තේරුම් යන්නේ පහු කාලීනව. මොකද අපි ආශාව තමයි ආදරේ විදියට අපි දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේ ඇත්තටම ආදරයක් කියන එක දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අපි අර දකින්න ලුක් එකට තමයි අපි ආදරේ කරන්නේ. ඒක ආදරේ නෙමෙයිනේ. ඒක පසු කාලීනව තේරෙනකොට අපි දෙන්නම් පවරක්කු වැඩි. එතකොට ඉතින් වෙන් වෙන්න තමයි තීරණය වුනේ. ඔය දෙන්න අතරට ආව ප්‍රශ්න මොනවද? කාල සීමාවක් යනකොට දෙන්නගේ අර වෙනස් වීම දරා ගන්න බැරුණා දෙන්නට. මේකයි උනේ. අර වෙනස් වෙනවද කියලා අහන්න හොඳ නෑලුනේ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දරා ගන්න පුළුවන් වෙනවා. ඒක දරා ගන්න බැරි නිසා තමයි අපි දෙන්න වෙන් වුනේ. අදටත් මම කෝල් එකක් ගත්තොත් කවදාවත් විරසකව කතා කරන්නේ නෑ. අපි දෙන්න මාර කෑරින් මේ පැත්තෙන්. ඒ වුණාට අර අපි දෙන්න කවුද කියලා තේරුම් ගන්න කලින් අපි දෙන්නගේ ජීවිත නිකන් වෙනස් වුණා එච්චර. ඔයා හිතන විදිහට බැන්දට පස්සේ ඔයාගේ වුණු වෙනස්කම් මොනවද? එයා වෙනුවෙන් ජීවිත කාලෙම කාලේ දෙන්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියා. අපේ ජොබ් රෝල් එකයි අපේ ස්පෝර්ට්ස් පැත්තයි යාළුවෝගේ පැත්තයි ඔක්කොම මැනේජ් කරනකොට එයා ගෙදර තනි වෙනවනේ. ඒ තනිවීම අපිට හිතුන්නේ එයාගේ ඔළුව වෙන පැත්තකට හැරෙයි කියලා. අපි හිතුවේ මම ආදරේ නම් එයා ඉන්නවා. ඒක නෙමෙයි අපි ඇත්තටම හිතන්න ඕනේ. ගෙදර තනියෙන් ඉන්නේ යාගෙත් පොඩ්ඩක් හරි ඔළුව හැදෙන්න අපි කෙයා කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් මදි වෙන්න ඇති. තරහක් නෑ යත් ඒක කවදාවත් මම තරහ වෙන්නේ නෑ. එයාට ඉතින් හදවතේ තිබ්බ ඉඩ වෙන කාටවත් දෙන්නත් බෑ. ඒක ඇත්ත ඉතින්. එයාගේ වෙනස් වීම මට දරා ගන්න බැරුණා, මගේ වෙනස් වීම එයාට දරා ගන්න බැහැ. මොකද අපි දෙන චුට්ටක් අර ජොබ් රෝල් ඔය අර මේවා එක පොඩ්ඩක් ෆෝන් එක වේටින් වෙන්න බෑ. මිස් කෝල් එකක් කාගෙන්ද රෝන් නම්බර් එකකින් තියෙනවා. එහෙම අර දෙන්නගෙම ගැට්ටනේ ඇති උනේ. එයාට මම කවදාවත් වැරදි කියන්නේ නැහැ කියලාත් නැහැ. මගේ වැරද්ද වෙන්න පුළුවන් සමහරවිට. ඒ වුණාට මම හිතලා බලනකොට අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. හිතලා බලද්දි මගෙත් වැරද්දක් නැහැ. මං ඔයාගෙන් ඇහුවොත් කසාද බැන්දට පස්සේ ඔයා එක වැරද්දක්වත් වයිෆ්ට කරලා තියෙනවද කියලා? දැනුවත්ව නම් ඉතින් එහෙම වෙලා නැහැ. මොකද එයා කියන්නේ මේ ඔයා මොන දේ කරත් කවන වෙන ගෑනු සම්බන්ධතාව විතරයි ඕනේ නැත්තේ කියලා. එහෙම වෙන ගෑනු පස්සේ මං ගියේ නැහැ. මොකද එයයිමයි තේරුම් අරගත්ත විදිහට මට එපා නම් මං එයාට කියන්න පුළුවන් මානසිකත්වයට. එයාට එපා නම් මට කියන්න පුළුවන් මානසිකත්වයට. ඒත් අනේ වන්ද අපි ඉස්කෝලේ යන කාලෙත් හොඳම ලස්සන ආදර කතා යාළුවා අහනකොට කෝබන් කෙල්ල කියලා මට ඉතින් කට උත්තර නෑ. මම කතා කරන මේ ඊපෙරේදත් මම කතා කරා. මොකද කරන්න කියලාද? හොඳට මාර කෑරින් තාමත් අපි දෙන්න. ඒ වෙනාට ඉතින් එකට ජීවත් වෙන්න බැරි වුණා. එච්චරයි. ආයෙත් එකට ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඕන්නේ නැහැ. මොකද මගෙන් එයා දුක් විඳන්නේ වේදනාවක් විඳන්නේ. මං කැමති නෑ ආයෙ යාට ආදරය කරපින් ඒ වේදනාව දෙන්න. මං එයාගෙන් මෑතකදීත් අහන්න හදලා මං කොමන් තව ටික කාලෙකින් ඔයගෙන් අහන්න ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ කියලා. ඒ කියන්නේ මට එයාට අහන්න හිතෙන්නේ නැහැ. මොකද දුක් විඳන්නේ දැනටත් එයා මම නැතුව දුක් විඳිනවා ඇති. මට කියන්න නැති වුණාට නේද? ආදරේ කරානේ අමතක කරන්න බෑ. මොකද අපි දෙන්න මාර විදිහට ආදරේ කරා. ඒක මමත් දන්නවා එයාත් දන්නවා. කොච්චර වචනෙන් එපා කිව්වත් හිත ඇතුලෙන් ඉල්ලනවා ඒ රූපේ. අපේ අම්මා තමයි වැඩිම දුක් වෙන්නේ. මොකද අපේ අම්මම එයාට සැලකුවේ මේ එයා දුව මම බෑනවා වගේ එකයි. මේක මම දන්නවා අපි දෙන්න රන්නුණා. ඔයා යන්න ගෙදරින් එළියට දුවේ ඔයා ඉන්න ළඟට වෙලා කියලා අපේ ප්‍රශ්න විසඳලා දෙන්නේ එයා හැම වෙලාවෙම ළඟින් හිටියා ඉතින්. එයාත් ඒක දන්නවා. ගේ අපි දෙන්න හිටපු ගෙදර එහෙම නිකන් පැත්ත ඔහේ තියෙනවා ඉතින්. කවුරුත් නැහැ. යන්නේ නැහැ ගියෙත් නැහැ අනුරාධපුරේ මාස 6-7කින්. අම්මව බලන්න ආසාවක් තියෙනවා ලබන සතියේ ඒකට යනවා. ගෙන් එනවා ඉතින්. මල්ලිවා හරි හැංගීම්බරව කතා කරනවා. මගේ ජීවිතේ මම හරි ආසාවෙන් යම් කිසි කෙනෙක්ගේ කතාවක් අහන් හිටියානම් කතා කරන විදිහට ඒ හැංගීමට ඒ ඔයාගේ කියලා මට බය නැතුව කියන්න පුළුවන්. අමතක කරන්න බෑ මට ඒක. අමතක වෙන්නේ නැහැ ඒක. අමතක කරන්න උත්සාහ කරලා තියෙනවා. මං කාල සීමාවක් එක්ක මොකද මමත් හොඳට මේ මිනිස්සු ආශ්‍රය කරලා මට තියෙන ඔය ක්වොලිෆිකේෂන් එක මම මොකද මාකටිං නේ කරේ. මාකටිං මිනිස්සයා දකින්නකොට ඒ මිනිස්සයාව ජජ් කරන්න ඕනේ අපි. මෙයාට මහත්තයා කිව්වොත් හොඳ, මචං කිව්වොත් හොඳ කියලා. ඒ වගේ ඒ මිනිස්සුද ගැටලා මම දන්නවා දැන් මට ඒව අමතක කරන්න බෑ. යම් තාක් දුරට ඒහා සමාන හිතක් හොයාගෙන ඒ හිතත් එක්ක ප්‍රශ්න වලට මුහුණ දෙනවද? ඒක තමයි මට ඉන්න ප්‍රශ්නාර්ථේ. එයාව නැතුව මම වෙන ජීවිතයක් තෝරගන්නවද මගේ ළඟින් කෙයාරින් කරගෙන ගමන යන්න? මම එයා මැත්තේම නැහිනවද? එයා මැත්තේම නැහින්න ගියොත් මට මගේ ජීවිතේ සුන්දර ලස්සන කාලෙ මගේ අරන මොකද වයස යනවනේ මිනිස්සු. නෑ මම ඇත්තටම ඒ දවස්වල ගොඩක් දුක් විඳා. දැන් මේ hina වෙලා ඉන්න මේ කට්ටිය හින්දා මම දැන් හිතුවේ මේ අලුත් ජීවිතයකට අඩිය තියනවාද? මම තවත් ඉවසගෙන ඉන්නේ එයා අලුත් ජීවිතයක් පටන් අරගෙන එයාගේ ජීවිතේ ලස්සන වුණොත් මං ගමනක් යනවා කියලා. ඒක තවත් දුරටත් මේන්ටේන් කරනවද මම ජීවිතයක් පටන් ගන්නවද කියන එක තමයි ප්‍රශ්නාර්ථයක ඉන්නේ. අමතක කරන්න බෑ. එයාට දුන්න තැන කාටවත් දෙන්නෙත් නෑ, දෙන්නත් බෑ. ඒ කියන්නේ එහා සමාන සුන්දර රූපයක් ලස්සන ගතිගුණ තියෙන කෙනෙක් හම්බුනොත් ඉතින් ජීවිතයක් හිතලා බලනවා. ඒත්
තාම පෙන්ඩි අයිය මම රට ගියා මේ අවුරුද්දට 5 පාරක් විතර. ඒ කියන්නේ ජොබ් එකක් කරන්නද? නෑ විසිට් ගියේ නිකන් දවස් 10 ටුවර්ස් වලට ගියේ. හිත හදා ගන්න. ඔව්. බැරි වුණා ඉතින් මොනවා කරන්නද? හිත හදා ගන්න ගිහිල්ලා රූම් එකට වෙලා දවස් 10 ඉඳලා ආපෙක කර. ඒ වයිෆ්ට යෝජනාවක් කරනවා නම් දැන් කරන්න පුළුවන්. අර හිත හිටපු එක පොඩ්ඩක් දාලා බලන්න පුළුවන්. යෝජනා නෑ. එයා දන්න මම කොහොමද එයාට ආදරේ කියලා. මොකද මං මාර කෑරි මිනිස්සුක හිතරි දෙන්නවත් කතා කරන්න ඔය අම්මලත් එක්ක රණ්ඩුනුත් ඇරෙන්න. ඒකින්ද එයා දන්නවා මේ මං කවදාවත් එයා ගැන වැරදි කියන්නේ නැහැ කියලා එයා දන්නවා. මොකද එයා වැඩ කරන ඔෆිස් එකේදී එයාගේ යාළුවෙක් ඇවිල්ලා කියලා මම මේ යාළුවොත් එක්ක එකතු වෙලා එයාට මොනවද කිව්වා කියලා. එයා මටවත් කෝල් කරලා හැබ්බේ නැහැ. කෙලි මේ කොල්ලට කියලා තියෙන්නේ මං එයා ගැන හොඳට දන්නවා. එයා කවදාවත් මට එහෙම කියන්නේ නැහැ කියලා. මොකද්ද එයාගේ නම? එයා ජයනි. ජයනිට මට කියන්න තියෙන්නේ මේ කොල්ලව අතහරින්න එපා. මේ කොල්ලව අතහැරෙන්න දෙන්න එපා. මැනික් ගලකට තමයි පයින් ගහලා තියෙන්නේ.